මේක ඔයාගේ බිස්නස් එකට වැදගත් වෙන්නේ ඇයි? ඒකට හේතුව කස්ටමර් කෙනෙක් ඔයාගේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් ඇප් එකකට ගියාම සිදු කරන ස්ක්‍රෝල් කිරීමකින්, ක්ලික් කිරීමකින්, ටැප් කිරීමකින් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මොනවද? ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක ගැන කියවෙනවා. යූසර් කෙනෙක්ගේ හැසිරීම නිවැරදිව අවබෝධ කරගත්තම කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක වැඩි කරන්න වගේම බවුන්ස් රේට් අඩු කරන්නත් කන්වර්ෂන්ස් වැඩි කරගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න ඔයා ඊ-කොමර්ස් සයිට් එකක් තියෙන බිස්නස් එකක් කරගෙන යන බිස්නස්මන් කෙනෙක් කියලා. එතකොට ඔයාගේ සයිට් එකට එන කස්ටමර් කෙනෙක් මොනවා හරි දෙයක් මිලදී ගන්න ගිහින් චෙක්අවුට් ප්‍රොසෙස් එකේදී ඒක අතහැරලා දාලා ගිහින් තියනවා කියලා හිතන්න. කස්ටමර්ගේ හැසිරීම අධ්‍යයනය කරාම ඔයාට හිතා ගන්න පුළුවන් ඒ චෙක්අවුට් ප්‍රොසෙස් එක දිග වැඩි නිසා හෝ මොකක් හරි ව්‍යාකූල බවක් නිසා ඔහු ඒක අතහැර යන්නට ඇති කියලා. අන්නේ ගැටලුව හරියට හඳුනාගෙන ඒක විසඳුවම ඔයාගේ සයිට් එකේ මිලදී ගැනීම ප්‍රමාණය වැඩි කරලා ඔයාගේ ආදායම වැඩි කරගන්න ඔයාට පුළුවන්.